ඉතාලියා සීසන් 1 මූලික ගායනා වටය නාපෝලි නගරය. ගීත ගායනා කරන්න පුළුවන්. ඒක අමුතු රසයක් තියෙන ගීතයක්. මම හිතනවා ඉදිරියට යන්න වාසනාව ලැබේවි කියලා ජය ප්‍රාර්ථනා කරනවා. දීපා සංඥා දැන් අපි මියුසික් ට්‍රැක් එකක් එක තමයි මේ තරගයට ගීත ගායනා කරන්නේ. ඒකට පෙර පූර්ව පුහුණුවක් අපි අනිවාර්යෙන් තියෙන්න ඕනේ. දැන් දීපා මම හිතන්නේ මියුසික් ට්‍රැක් එක චුට්ටක් පන්න ගත්තා ඉස්සරහට. ඊට පස්සේ ගායනා කරගෙන දිගටම ගියා. නමුත් ට්‍රැක් එක මත්තේ නෙමෙයි. ටිකක් පහුවෙලා. ඉතින් ඒ වගේ ඒවා ටිකක් පුරුදු වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ තරගයට එන්නට කලින් හොඳ පුහුණුවක් තියෙන්න ඕනේ. ඉතින් අපි බලමු දීපා සංධ්‍යානි ඉදිරියේදී මොකද වෙන්නේ කියලා. ඊළඟට බලමු අපි කුසල් රුක්ෂණගේ හැකියාව. සිරිනි ළමයින්ගේ ටිකක් වැඩිහිටි කාලෙට එනකොට මේ උගුර වෙනසක් වෙනවා. ඉතින් මේ ගීතේ ටිකක් ඉහළ උච්ච සප්තකයේ ගායනා කරන්න ඕනේ ගීතයක්. නමුත් ඒ පුතා කුසල් ගායනා කරේ පහළ මධ්‍ය සප්තකයේ ගීතය ගායනා කරේ. ඒ ඔහුට ඉහළින් ගායනා කරන්න බැරි නිසා. හැබැයි ඔහුගේ ගායනය ඔහුගේ ගායනයට මම කැමතියි. මම ප්‍රාර්ථනා කරනවා ඔහුට ඉදිරියට යන්න වාසනාව ලැබෙන්න කියලා. ටැලන්ට් ඉතාලියා යුරෝපයේ ප්‍රථම ටෙලිවිෂන් ගායන රියැලිටිකරණය. සන්රයිස් හෝම් ඉතාලියේ සෑම නගරයකම නිවාස විකිණීමට හෝ මිලදී ගැනීමට. යුරෝපීන් භාණ්ඩ යැවීමටත් ගෙන්වීමටත් වසර 10ක විශ්වාසනීය කාගෝ සන්නාමය ලංකා එක්ස්ප්‍රස්. විංග්ස් ෆෝ වර්ල්ඩ් ගුවන් ටිකට් පත් හා වීසා සේවාවන් සඳහා දැන්ම අමතන්න. ලෝකෙ පුරා පාර්සල් යවන හරිපාර එක්ස්පෝ සිලෝන් අමතන්න 0703 61 61 63